මම YouTube channel එකක් හැදුවා. මම මගේ මේක දෙවනි channel එක. ඉතින් මං ගාව තව channel එකක් තියෙනවා. ඒකේ මම දාන්නේ මං game ගහන videos ගැන. ඉතින් මම මේක දාන්න හිතන් ඉන්නේ මම ලකුණු වැඩි කරගන්න කරන දේවල් ගැන. ඒ වගේම මම බලන ෆිල්ම්ස්, ඒ වගේම මං කරන්න කැමති අනිත් දේවල් ගැන. මට පළවෙනි වාර ඉතිහාස පේපර් එකට තිබ්බ ලකුණු 56යි. මට දෙවනි වාරේ ඊට වඩා ලකුණු වැඩියෙන් ඕන වුණා. ඒ නිසා මම වැඩ කරා. ඒ වගේම මට දෙවනි වාරේ ලකුණු 83ක් තිබ්බා. ඉතින් මම මේ ලකුණු 83ක් දෙවනි වාරේ වැඩිපුර يعني පළවෙනිට වඩා වැඩිපුර ගන්නවම කරේ. මම පළවෙනි වාරේ පේපර්ස් 3කුයි දෙවනි වාරේ පේපර්ස් 3කුයි අරගෙන පේපර්ස් 6ම කරා. පේපර්ස් 6ම කරලි වෙලා ඒ වගේ උත්තර හරි වැරදි බැලුවා. ඊට පස්සේ වැරදි ඒවා මම පොතෙන් බලලා උත්තර ලිව්වා. ඇත්තටම පොතෙන් බලලා උත්තර ලියලා මම ඒ ටික පාඩම් කරගත්තා. ඉතින් ඇත්තටම ඕගොල්ලොත් එම් පේපර්ස් කළා. මම හිතනවා ඕගොල්ලෝ එම් පේපර්ස් කළා වරදින උත්තර වෙනම පොතක කරගත්තොත් ගොඩක් හොඳයි. මොකද හැම වාරයකම එකම ප්‍රශ්න ටික තමයි රිපීට් වෙවි අහන්නේ. ඒ නිසා ඒ වරදින ප්‍රශ්න ඔක්කොම ඕගොල්ලෝ පාඩම් කරගත්තොත් හොඳට ඕගොල්ලන්ට ලකුණු ගන්න ගොඩක් ලේසි වෙනවා. ඉතිහාසය ආගම වගේ විෂයන් පාඩම් කරන්න යූස් කරන්නේ. ඒක ඇත්තට සුපිරියටම වැඩ කරනවා. මම හිතනවා මේ විෂයන් වලට ලකුණු අඩු අයට මේ ට්‍රික් එක හොඳටම වැඩ කරයි කියලා. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. ඉතින් වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු.